චමරි ඇතුළු අපේ කෙල්ලෝ ලෝක කුසලානේ සෙමිවලට ලන්වෙද්දිම උන බලු වැඩි. එංගලන්තය සහ අයර්ලන්තය අපේ ඉරණම විසඳමින් තිබියදී උන පව්කාර වැඩෙත් එළියට. අභිෂේක් පන්දු 20ට 50 ගැහුවත් අයර්ලන්තය හමුවේ ඉන්දියානුවන් අන්ත අසන ලෙස පරදී. කුසල් මෙන්ඩිස් ඇල්ලූ අපූරු කැච් එක. ඉතින් කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය අතිශය වැදගත් වූ තරගයක් පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතරයි. ඒ තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලෝක කුසලාන සිහිනයට තව තවත් ලං වුණා. ඊළඟට ශ්‍රී ලංකාවේ ඉරණම රඳා පැවතුනේ එංගලන්තයේ සහ අයර්ලන්ත ක්‍රීඩිකාවන් අතේය. ඒ අනුව එම ඉරණම විසඳන අයර්ලන්තය හා බටහිර ඉන්දිය කොදෙව්වන් අතර තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණු අතර ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනය සැබෑවක් කරවමින් අයර්ලන්තය බටහිර ඉන්දිය කොදෙව්වන් පරාජයට පත් කළා. නමුත් එම බලාපොරොත්තුවද සුණු වී ගියේ. දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට ඉහළින් බටහිර ඉන්දිය කොදෙව්වන් සිටීම නිසාය. බටහිර ඉන්දිය කොදෙව්වන් ලබාගත්තේ ලකුණු 128ක් පමණක් වන අතර එම ඉලක්කයේ පන්දුවාර 11යි පන්දු 5කදී හඹා ගියේ නම් ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණා. නමුත් වාසනාවකට අයර්ලන්තයේ ජයග්‍රහණය කළද නියමිත පන්දුවාර 11යි පන්දු 5 තුලදී ජය ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා කාන්තාවන්ට නිල වශයෙන් ලෝක කුසලාන තරඟාවලිය නිවත් වීමට සිදු වුණා. ඇත්තටම බටහිර ඉන්දිය කොදෙව්වන්ට වඩා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොඳින් ක්‍රීඩා කෙරූ අතර චමරි ඇතුළු කණ්ඩායම T20 ලෝක කුසලානෙන් ඉවත් වීමද අවුල් සහගත දෙයකි. තවද ඉන්දියාව සහ අයර්ලන්තය අතර පැවැත්වුණු පිරිමි T20 තරඟාවලියේ පැවති තරගයකදී ඉන්දියානු කණ්ඩායම අන්ත අසන ලෙස පරාජයට පත් වී තිබෙනවා. එහිදී පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ලකුණු 182ක් රැස් කෙරූ අතර පිළිතුරින්ම හඹා යාමට පිටියට පැමිණි ඉන්දියානුවන් මුල් පෙළ පිතිකරු වූ අභිෂේක් පන්දු 20කදී ලකුණු 50ක් රැස් කර තිබියදී දෙවී ගියා. නමුත් පසුපෙළ ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා පන්දුවාර 18යි පන්දුව 5කදී සියලු දෙනාම දෙවී ලබාගත්තේ 148ක් පමණයි. ඒ අනුව ඉන්දියානුවන් අයර්ලන්තය හමුවේ අන්ත අසන ලෙස පරාජයට පත් වූවා. තවද මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟාවලියේදී කුසල් මෙන්ඩිස් විසින් සුපිරිම ටිප් කැච් එකක් ලබාගත් අතර එය ලෝකයේම කතා බහට ලක් වෙනවා. ඉතින් අපේ කෙල්ලෝ ටික සෙමියෙන්න හොඳ ගේමක් දුන්නා. නමුත් අවාසනාවකට සෙමියේමට බැරි වුණද අපේ කෙල්ලන්ට සුබ පැතුමක් එක් කරගෙන යන්න.